බිස්නස් මයින්ඩ් එකක් තියෙනවා නම් පුතා තමන් කරන ඕනි දෙයක් Facebook දාන්න, TikTok දාන්න, Instagram දාන්න, සමාජ මාධ්‍යවල දාන්න. දැන් සමාජයේ ඉන්න මිනිස්සු ගොඩක්ම භාවිතා කරන්නේ මේ සමාජ මාධ්‍ය. එතකොට ලෝකයේ ඇතුලේ හොඳම වෙළඳපොළ වෙන්නේ මේ සමාජ මාධ්‍ය. ඔයා බත් පැකට් විකුණන කෙනෙක් කියලා හිතන්න. ඔයාගේ ෆෝන් එක පැත්තක ස්ටෑන්ඩ් එකක තියලා Facebook එකේ ලයිව් ඔන් කරලා ඔයා බත් පැකට් විකුණන ගමන් Facebook ලයිව් එකක් යනවා. කාලයක් යනකොට ඔයා බත් පැකට් විකුණනවා දකින්න කැමති ප්‍රේක්ෂකයෝ පිරිසක් ඔයාට එකතු වෙනවා. සමහර විට ඔයාගේ කාලේ හොඳ නම්, ඔයාගේ බිස්නස් එක හොඳ නම්, ඔයාගේ කතා කිරීමේ ශෛලිය හොඳ නම්, ඔයාගේ බත් පැකට් ගන්න වාහන හයර් කරගෙන ඇවිල්ලා යන මිනිස්සු ටිකක් හැදෙනවා. මිනිස්සුන්ට ඕනි පරිභෝජනයට වඩා සමාජ මාධ්‍ය ඇතුළේ ක්‍රියාකාරීව ජීවත් වෙන්න. අපේ මිනිස්සු සල්ලි දීලා ගන්නේ අවශ්‍යම භාණ්ඩේ නෙමෙයි. අපේ මිනිස්සු සල්ලි දීලා ගන්නේ Facebook, TikTok, Instagram වල මිනිස්සු වැඩියෙන්ම කන්න කැමති, දකින්න කැමති, අඳින්න කැමති දේවල්. ඒ හින්දා ඔයා කරන දේ, ඔයා කරන ව්‍යාපාරය, ඔයා කරන්න ආස දේ සමාජ මාධ්‍ය හරහා සමාජගත කරන්න ඒකට ලැජ්ජ වෙන්න එපා. ඒක කරනකොට අනිත් මිනිස්සු hina වෙයි, අනිත් මිනිස්සු ලැජ්ජ කරයි කියලා හිතන්න එපා. තමන්ට කියලා පෞරුෂයක් ගොඩනගාගෙන තමන් කරන පොඩි දේ පවා සමාජගත කරන්න. හේතුව අද සිට අනාගතයේ දක්වා හොඳම වෙළඳපොළ හැදෙන්නේ මේ සමාජ මාධ්‍ය ඇතුලේ. ඔයා කාලයක් එක්ක ඔයාට දැනෙයි මේ සමාජ මාධ්‍ය ඇතුලේ ඔයා කරන පොඩි දෙයට කොච්චර වටිනකමක් හැදෙනවද කියලා. Facebook එකේ ලයිව් එකක් යන්න, පෝස්ට් එකක් දාන්න ඔයාට සල්ලි වියදම් වෙන්නේ නැහැ. අවශ්‍ය අදහසක් විතරයි. අවශ්‍ය වෙන්නේ කරන්න යම් කිසි දෙයක් විතරයි. හැබැයි ඒ අදහසින්, ඒ ක්‍රියාමාර්ගයෙන් මිලියන ලක්ෂ ගානක මිනිස්සු ටිකක් ඔයාව දකිනවා. ඔයාට ආදරය කරනවා. ඔයා මත ගොඩ නැගෙනවා. ඒ හින්දා තමන්ට ව්‍යාපාරික අදහස් තියෙනවා නම් තමන් කරන ඕනි දෙයක් සමාජ මාධ්‍ය හරහා දාන්න. අනාගතයේ තියෙන්නේ එතන. ඒකට වයස අදාළ නැහැ. ඒකට ආකල්ප අදාළ නැහැ. ඒකට ස්වරූපය අදාළ නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ කරන්න වැඩක් සහ අලුත් අදහසක්. මේ ලෝකෙට ඕනේ අලුත් මිනිස්සු. මේ ලෝකෙට ඕනේ අලුතෙන් වැඩ කරන, අලුතෙන් හිතන පතන මිනිස්සු. අලුත් මිනිස්සෙක් විදියට බය නැතුව වැඩ කරන්න.